සුබ දවසක් කියලා අද පිළිගන්නවා මනෝස් ඇකඩමි එකට. අපි අද කතා කරමු මහා ඇලෙක්සැන්ඩර් වගේ ලෝකෙට මේ පතක් කරපු කතා නොකරන් බැරි පුද්ගලයෙක් වන ඇඩල්ෆ් හිට්ලර්. නාත්සි ව්‍යාපාරයේ රජු. මේ නාත්සි ව්‍යාපාරයේ රජු වන ඇඩල්ෆ් හිට්ලර් දකින්නේ එකම එක හීනය. එනම් සර්වජනෝ සමාජවාදී එහෙමත් නැත්නම් මහා ජර්මනිය ඇති කර ගැනීම ඇඩල්ෆ් හිට්ලර්ගේ එකම අරමුණයි. ඇඩල්ෆ් හිට්ලර් වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. ඇඩල්ෆ් හිට්ලර් තමන්ගේ ජීවිතයම කැප කරේ සර්වජන ජර්මනී හීනට. 1889 අප්‍රේල් 20 වෙනිදා සවස 6ට ඔස්ට්‍රියාවේ උපත ලද අපේ කතාවේ කතානායක ඇඩල්ෆ් හිට්ලර් සිරගත වීමද මහා ඛේදජනනීය වූ මහා යුද්ධය අඳ කරපු ශ්‍රේෂ්ඨ පාලකයෙක් කිව්වොත් එක අතකින් නිවැරදි වගේම මහා දරුණු මිනීමරුවෙක් කිව්වොත් තව අතකින් ඊට ඇති. අපි බලමු 1919 මොහු විසින් ඇති කරන්නා වූ පක්ෂය ජාතික සමාජවාදී ජර්මන් පක්ෂයයි. මේ ජාතික සමාජවාදී ජර්මන් පක්ෂය මහා ජර්මනයේ බලය හිමි කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ කැපී පෙනෙනා වූ පක්ෂයක් වීමටත් මේ මහා ජාතික සමාජවාදී ජර්මන් පක්ෂය සමත් වෙනවා. මොවුන් 1923 මියුනික් නගර රාජ්‍ය බලය අල්ලා ගැනීම මොවුන්ගේ අභිප්‍රාය විය. මෙහිදී මොවුන් නොසිතූ විදියට මේක සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. මෙහි ප්‍රතිඵලය වූයේ සිරගත වීමකින් දඬුවම් විඳීමයි. 1933 වසරේදී මහා ජර්මන් පාර්ලිමේන්තු බලය තමා සතු කර ගැනීමට ඇඩල්ෆ් හිට්ලර් සතු වෙනවා. 1933 වසරේ මියුනික් නගරය අල්ලා ගැනීමට ඇති වූ සටනේදී අපේ කතානායක ඇඩල්ෆ් හිට්ලර් කතුවරයෙක් බවට පත් වෙනවා. එනම් තමන්ගේ සොට්‍රන්තේ එහෙම නැත්නම් තමන්ගේ ජීවිත කතාව මගේ සටන ගැන පොත ලියලා. මම ওই මගේ සටන කියන පොත හෙව්වාට ඇත්තම කිව්වොත් විස්තරයක් ගන්න. හැබැයි අපිට මේ වෙලාවේදී මගේ සටන කියන පොත ගැන කිසිම තොරතුරක් හොයාගන්න ඇත්තටම බැරි වුණා. හැබැයි ඒක තාමත් අපි ගවේෂණාත්මක හොයමින් සාධනය කරමින් පසු වෙනවා. ඒක ගැන තොරතුරු හමු වුණු ගමන් මගේ සටන කියන කෘතිය ගැන මුලින්දම කියවනවාට මේ වගේම වීඩියෝකින් ඒක එතකොට අහන්න පුළුවන්. ඇඩල්ෆ් හිට්ලර් අපේ කතානායක නොසිතනු පරාජයක්. එනම් ඔහු හිතනවා සෝවියට් රුසියා එහෙම නැත්නම් රෂියන් වල බලය තමන් සතු කරගත්තොත් තමන්ට ලෝකෙ ඉතාමත්ම කැපී පෙනෙන දෙයක් කරන්න පුළුවන්. අතට ලෝකයේ ඉහළම ආයුධ සහ ඉහළම යුද්ධමය වාතාවරණය පවතින රුසියාවේ. රෂියාව තමයි මෙයාට තිබ්බ ලොකුම අභියෝගය ලෙස ඇඩල්ෆ් හිට්ලර් දැක්කේ. 1945 වසරේදී ඇඩල්ෆ් හිට්ලර් සටනක් දියත් කරන සෝවියට් රුසියාවේ බලය තමන් සතු කර. එහෙනම් නාත්සි ව්‍යාපාරයේ සතුවට මේක ගේන්න. මොකද නැගෙනහිර යුරෝපයේ තමයි ඇඩල්ෆ් හිට්ලර් දැක්කේ ජීවත් වීම සුදුසුම පරිසරයක් ලෙස. මේ රුසියාවත් සමග පැවති සටනේදී ඇඩල්ෆ් හිට්ලර් හිතුවේ නැහැ ඇමරිකාවේ සහයෝගය තමන්ට නැතුව රුසියාව ලැබෙයි කියලා. හැබැයි ඇමරිකන් රජය එහෙම නැත්නම් ඇමරිකානු සෙබළු රුසියාවට සහයෝගය ලබා දීමත් සමග ඇඩල්ෆ් හිට්ලර් පසුබහිනවා. 1945 වසරේදී ඔහුත් හොඳ පෙම්වතෙක් ඇඩල්ෆ් හිට්ලර්. ඔහු විවාහ වෙනවා බ්‍රයන් සමග. ඒවා බ්‍රාන්. මේ ඒවා බ්‍රාන් සමග පැවතුණු විවාහය ඇඩල්ෆ් හිට්ලර්ගේ ජීවිතය විනාශ කරාද කියලත් එක පැත්තකින් හිතෙනවා. මොකද මොහු නීරෝමින් සටන බර්ලින් 1945 බර්ලින් නගරේ පැවති සටන අතරතුරයි මොවුන් දෙදෙනා ඒවා බ්‍රාන් විවාහ වෙන්නේ. ඒත් මොවුන් දෙදෙනා සිටින විදියට සතුටින් සති දෙකක්වත් ඉන්න හම්බුනේ නැහැ. 1945
හරියටම අප්‍රේල් මාසේ 30 වෙනිදා සෝවියට් රතු හමුදාව විසින් ඇඩල්ෆ් හිට්ලර්ව අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම් වෙනවා. නමුත් මේ අත්අඩංගුවට ගැනීමට ප්‍රථම අපේ කතානායක ඇඩල්ෆ් හිට්ලර් වීරයෙකු ලෙස එක අතකින් පරාජිතයෙකු ලෙසත් ඔහු තම සියදිවි නසා ගන්නවා. මෙන්න මෙතනින් අපේ කතාව අද අවසන් වෙනවා. ඒ වගේම තමයි කතාව හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා ඊගා වීඩියෝ ගාව ගමන්ම ඔයාලා ගාවට ගෙන්න ගන්න ලෑස්ති වෙන්න.